හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න ආදරෙන් පිළිගන්නවා උඹලා හැමෝම. ඉතින් ඔන්න අදත් අලුත් ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ මම හිතන්නේ ඊයේ රෑ හරි අද උදේ හරි ආපු සුපිරි ඉවෙන්ට් එකක් අරගෙන. ඇත්තටම අද ඉවෙන්ට් එක තමයි ඩ්‍රීම් රින් ඉවෙන්ට් එක. ඩ්‍රීම් රින් ඉවෙන්ට් එක කියන්නේ guys ඉතින් සුපිරිම කිට් බණ්ඩල් ටිකක් අරගෙන ආපු සුපිරිම ඉවෙන්ට් එකක්. ඒකේ ඇත්තරම දුක හිතෙන කතාවකුත් තියෙනවා ඒක ඇතුලේ. ඉතින් අපි ඒක බලමු ඉතින් guys. ඩ්‍රීම් රින් ඉවෙන්ට් එක. ඔන්න ඉතින් සුපිරිම බණ්ඩල් 4ක් එක්කම ලූට් බොක්ස් එකක බෑක්පැක් එකකුත් තියෙනවා ඉතින් guys. මේ තියෙන්නේ ග්‍රිම් හේමන් බණ්ඩල් එක. ඇත්තටම මේක සුපිරිම ගිනි ගන්න සුපිරිම කිට් එකක්. ඇත්තටම මාරු. ඉතින් මේ තියෙන්නේ ඒ කෙල්ල මචං. ඉතින් මේක තමයි වයලට් ග්‍රිම් ෂේඩ් බණ්ඩල්. පර්පල් ෂේඩ් බණ්ඩල් එක. ඇත්තටම ගොඩක් කොල්ලෝ මාරමාද සුපිරි කිට් එකක් තමයි පර්පල් ෂේඩ් බණ්ඩල් එක කියන්නේ. ඒකේ හෙඩ් එක තමයි අර හෙයා එක එන්නේ. හෙයා එකට කොල්ලෝ ගොඩක් පිස්සු වැටලා ඉන්නේ. සමහර කොල්ලොන්ට ඉතින් ඒක ගන්න නම් බෑ. ඉතින් ඇත්තට මේක මාරම දුක හිතෙන කතාවක් තමයි. කොහොමද ඉතින් ස්පින් 50 තමයි ඕකේ තියෙන්නේ. නැත්තම් ඉතින් ලූට් බොක්ස් එකක් තියෙනවා. ඔන්න බෑක්පැක් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා තරම මරුයි. ඉතින් මේක ඉතින් වැඩියෙන්ම කැමති පර්පල් ෂේඩ් බණ්ඩල් එක තමයි. ඒක හෙන්නම පරණ බණ්ඩල් එකක්. ඇත්තම ගොඩක් කොල්ලෝ මාරම විදිහට කැමති ආදරය කරන සුපිරිම කිට් එකක් තමයි. ඉතින් ඒකේ කොණ්ඩේ තමයි වටින්නේ. ඇත්තම මරුයි. ඉතින් මේ වගේ ඉවෙන්ට් මචං කවර් කරන්න කොල්ලොන්ට මචං ගොඩක් සල්ලි ඕන මචං. මේ ලංකාවේ සමහර කොල්ලෝ ඉන්නවා බං හෙන්න කට්ටක් කාලා M100ක් උනත් දාගන්නේ මාරම ආසාවෙන් මචං. ෆස්ට් ස්පින් හරි එයි කියලා මචං. ඒ වගේ ලස්සන දුක්බර කතාවක් ඒ ඇස්සේ තියෙනවා මචං. ඇත්තටම මමත් බං YouTube පටන් ගත්තට ඇත්තටම මටත් හොඳ කලෙක්ෂන් එකක් නැහැ. ඉතින් මාත් මේ කවුන්ට් එකේ කොල්ලෙක් ගිහිල්ලාන තමයි සෙල්ලම් කරන්නේ. ඔන්න ඉතින් යුනිවර්සල් ටෝකන් පැත්තට ආවම 250ට තමයි පර්පල් ෂේඩ් බණ්ඩල් එක. මේල් ෆීමේල් දෙකම ගන්න තියෙන්නේ. එතකොට මේ ග්‍රිම් හේමන් බණ්ඩල් එක තියෙනවා ටෝකන් 150කට. තව බෑක්පැක් එකයි ලූට් බොක්ස් එක 30යි බෑක්පැක් එක 50යි. තව තියෙනවා නේම් කාඩ් එකක්. නේම් චේන්ජ් කාඩ් ආයෙ තියෙනවා ග්‍රිම් නයිට් ඇවටාර් එක 20යි. බැනර් එකත් 20යි. පොඩි ගන් ස්කින් 3ක් තියෙනවා. අතරම මේ දුක හිතෙන කතාව මචං ගරිනට තේරෙන්නේ නැහැ බං ලංකාවේ. අතරම මමත් ටෝක් කළා නෑ මේ කොල්ලා account එකත්. අතරම ඒක කිට් යන්න නම් පුළුවන් නම් වීඩියෝ කරන්න විතරක් හොඳ